එක්සත් ජාතික පක්ෂේ නායකයා රුපියල් ලක්ෂ 166ක් අරගෙන වියදම් කරා ටිප්පන් නෝනාගේ උපාධිය ගන්න යන. ඒ උපාධිය ගන්න යන වියදම් කරද්දී ඒක හරිම සාධාරණයි. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි එහෙම පාවිච්චි කරන්න පුළුවන් කියලා මොර දීපු මේ විපක්ෂයේ ඉන්න අයෝ දැන් මොකද කරන්නේ? ඊයේ මම දැක්ක නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇවිල්ලා නැගිටලා කතා කරලා කියනවා වතු ජනතාවට රුපියල් 200 දීපු එක වැරදි කියලා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක කතා කරලා කියනවා වතු ජනතාවට රුපියල් 200 දීපු එක වැරදි කියලා. අද මම දැක්ක සමාජ මාධ්‍ය ඇතුලේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය කියලා තියෙනවා වතු ජනතාවට රුපියල් 200 දීම වැරදි. ඒක නිසා අල්ලාස්සා දූෂණ කමිෂන් සභාවට ගිහිල්ලා නඩු දානවා කියලා. නඩු දානවා කියලා. මං අහනවා විපක්ෂයේ ප්‍රතිපත්තිය මේකද? අල්ලාස්සා දූෂණ කමිෂන් සභාවට ඕගොල්ලෝ යන්න. රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට අපි කියනවා අපි ආණ්ඩුවක් විදියට කඳුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පෙනී ඉන්නවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ස්ථාවරය කියලා තියෙන්නේ. අපි අහනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් අහනවා මේකද ඔයාගේ ස්ථාවරේ? විපක්ෂයේ ස්ථාවරයේ විපක්ෂ නායකතුමා කොන්ද ගෙලින් තියාගෙන කියන්න මේකට කැමැතිද අකමැතිද? මේ රටේ මැයි දිනේ තියෙන දවස්වල කොළඹ මැයි දිනේ කරගන්න බැරි වෙද්දී ඔය සජබේ රිංගුවේ ඔය UMP එක රිංගුවේ අර තලව කැලේට බදුල්ලට ඒ පැත්තේ ඉන්න අහිංසක කඳුකර ජනතාව ගෙනල්ලා මැයි දිනේ කරේ. ඒගොල්ලෝ මේ ජීවිත කාලෙම දීලා තියෙන්නේ සජබෙට UMPට පොහට්ටුවට තමයි ඡන්දේ දීලා තියෙන්නේ. මේ පාර තමයි අපිට ඡන්දේ දුන්නේ. ඕගොල්ලෝ ඡන්දේ දීපු පක්ෂය කතා කරන්නේ. විරුද්ධව කතා කරන්න. ඒක නිසා අපි මේ කඳුකර ජනතාව අද සටන පටන් අරගෙන තියෙන්නේ. කඳුකර ජනතාවට ඔහම නෙවෙයි කොහම අභියෝග ආවත් අපි ආණ්ඩුවක් විදියට රුපියල් 200 දෙන එක නතර කරන්නේ නැහැ.